කතාවක් තියෙනවා මිනිහෙක් ගැන. මේ මිනිහට වැඩි සල්ලි තිබ්බේ නැහැ. සිහිනයක් තිබ්බා. කවදා හරි දවසක අර ක්‍රූස් ෂිප්ස් තියෙන්නේ මේ සංචාරයන් නැව්. ඒ සංචාරයන් නැව් මේ ලොකු නැව්. ඔබ දැකලා ඇති මේ මූවිස් වල නැත්තම් මේ ටීවී එකේ මේ දහස් ගණන් සෙනඟ දාගෙන ඒ නැව් මේ විනෝදයට තනින් තැනට යනවා. ඉතින් මේ මිනිස්සුන්ට සිහිනයක් තිබ්බා. යුරෝපයේ නගර කිහිපයකට මේ ක්‍රූස් ෂිප් එක මේ විනෝදාංශක නැවේ යන්න සංචාරය කරන්න. ගොඩක් සල්ලි යනවා. මොකද ඒ නැවේ පූල් තියෙනවා, හොඳට කණ්ඩ දෙනවා, සිනමාස් ෆිල්ම් බලන්න පුළුවන්, ඔක්කොම තියෙනවා. ඉතින් මේ මිනිහා හිතුවා මට මේක ගොඩාක්ම ආසාවක් තියෙනවා, මම මැරෙන්න ඉස්සලා මේක කරන්න ඕනේ. අවුරුදු 10කට මේ මිනිස්සයා ඔය ක්‍රූස් ෂිප් එකේ යන්න සල්ලි ඉතිරි කරා. ඉතිරි කළා ක්‍රූස් ෂිප් එකේ යන්න සති 3 සංචාරයකට ටිකට් එකක් ගත්තා. යුරෝපයේ මෙන්න මේ නගර 10ට යනවා. දවස් දෙකක් නැවේ ගිහින් පැය කිහිපයකට මේ නගරයට යනවා. නගරයට කියන්නේ වරායක් තියෙන නගරයකට. නගරයට ගිහින් වරායෙන් බැහැලා නගර ඉක්මනට දැකලා ආයිමත් නැවට නැගලා ඊළඟ තැනට යනවා. එතනත් බැහැලා එතන ටිකක් බලාගෙන ආයිමත් නැවට නැගලා ආයිමත් යනවා. මෙන්න සති 3ක්. වීසා ඔක්කොම අරගෙන ඔක්කොම කරලා දැන් යන්න ලෑස්ති. මිනිහාගේ සල්ලි ඔක්කොම ඉවරයි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් නැවට ගියාට පස්සේ සති 3කට මොකද්ද කන්න යන්නේ? කෑම ගන්න සල්ලි නැහැ. මොකද මිනිස්සු හිතුවේ අයියෝ මට මේ සිහිනය තියෙනවා, කොහොම හරි මැරෙන්න ඉස්සලා මේ නැවේ යන්න ඕනේ. මේ ට්‍රිප් එකේ යන්න ඕනේ. කමන්නේ. මං කෑම නැති වුණත් මොන හරි සිම්පල් දෙයක් කාලා මම මේ ට්‍රිප් එකේ යනවා. ඉතින් මිනිහා හිතුවා දැන් බත් ගෙනියන්න බෑ, පිළුණු වෙනවා. පාන් ගෙනියන්න බෑ, පිළුණු වෙනවා. මොකද්ද ගෙනියන්න පුළුවන්? හිතුවා මම ක්‍රීම් ක්‍රැකර් තියන්නේ. ක්‍රීම් ක්‍රැකර් පැකට් 50ක් විතර මං සූට් කේස් එකේ දාගෙන මාමයිට් බෝතලයක් අරගෙන ක්‍රීම් ක්‍රැකරුයි මාමයිට් කනවා. කොහොම හරි මම මේ සංචාරේ යනවා. මේකයි මගේ සිහිනය. මේ ක්‍රූස් ෂිප් එකේ යන්න. ඉතින් මිනිහා මුළු සූට් කේස් එකේම එක සූට් කේස් එකේ ඇඳුම්, අනිත් සූට් කේස් එකේ ක්‍රීම් ක්‍රැකර් පැකට්. සූට් කේස් එක දාලා නැවට නැගිට්ටා. නැග්ගා. නැවට නැගලා ඔන්න යනවා. පළවෙනි දවස් නම් ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මිනිහා ඇත්තටම ක්‍රීම් ක්‍රැකරුයි මාමයිට් වලට ගොඩක් කැමතියි. හොඳට කෑවා. ලන්ච් එකටත් ක්‍රීම් ක්‍රැකරුයි මාමයිට්. රෑටත් ක්‍රීම් ක්‍රැකරුයි මාමයිට්. දෙවෙනි දවස් වෙනකොට, තුන්වෙනි දවස් වෙනකොට ටිකක් අමාරු නේද? ඒත් මිනිහා හිතුවා නෑ මම යනවා මේ ට්‍රිප් එකේ. ඉතින් හැම වරායකටම ආවම බැහැලා අනිත් අය ඔක්කොම නගරේ පුරා යනවා. එයාත් යනවා. ගිහින් ඒගොල්ලෝ හැමතැනම ලන්ච් කරනවා. එයා ඉක්මනට ගිහින් බෑග් එක ක්‍රීම් ක්‍රැකරුයි මාමයිට් කකා ඉන්නවා. ගෙදර ඒ කියන්නේ ආයිමත් නැවට ආවට පස්සේ එයාගේ කාමරේට ගිහින් ආයිමත් ක්‍රීම් ක්‍රැකරුයි මාමයිට් කකා ඉන්නවා. සති 3ක් කොහොම ගියා. දැන් අන්තිම වරායට ඇවිල්ලා අන්තිම නගරයට ඇවිල්ලා බැහැලා මුළු නගරෙම දැකලා ආයිමත් අන්තිම වරට නැවට නැග්ගා. නැවට නැගලා ගොඩාක් දැන් බඩගිනි. එපා වෙලා හැම දවසෙම ඔන්න නැවෙන් එළියට යනකොට එයාට පහු වෙනවා බුෆේ එක. නැවේ තියෙන ලොකු බුෆේ එක. සති 3ක් ඕක දැන් පාස් වෙලා. ඒ බුෆේ එකේ කෑම තියනවා කියන්නේ ඕන කෑමක් තියනවා. බටහිර කෑම තියනවා, පැස්ටා තියනවා, ලසන්යා තියනවා, පීට්සා තියනවා, රයිස් ඇන්ඩ් කරි තියනවා, මේ චයිනීස් කෑම තියනවා, පරාට තියනවා, කොත්තු තියන ඔක්කොම තියනවා. සමහර අයට ගොඩාක් බඩගිනි වගේ මට පේනවා ඇස් වලින්. මාර බඩගිනි වගේ. හරි කෙල ගිලින්න කමන්නේ නැහැ. ඔක්කොම තියනවා. ඒත් මිනිහට සල්ලි නැහැ. ඉතින් ඕක බලාගෙන දුක් වේගෙන ඔන්න මිනිහා යනවා ක්‍රීම් ක්‍රැකරුයි මාමයිට් කන්න. අන්තිම දවස අන්තිම නගරේ බල්ලා නැවට නැග්ගා. මෙන්න ඉන්න යාළුවෙක්. යාළුවෙක් කියන්නේ මේ සතුනේ එයා එක්ක හිටපු කෙනෙක්. එයා ඇවිල්ලා කියන කොහොමද මචං මේ ට්‍රිප් එක මරු මචං. එයා හොට් ඩොග් එකක් කනවා. එයා කියනවා මේ හොට් ඩොග් එකෙන් භාගයක් ඕනේද? ඔව් හොට් ඩොග් එකෙන්. අර මේ මිනිහා මේ තත්පර දෙකෙන් ඒ භාගය කෑවා. යාළුවා ටිකක් බල්ලා කිව්වා මම තව එකක් තියෙනවා මේ කන්න. ඒකත් ඉක්මනටම කෑවා. කෑවට පස්සේ යාළුවා කියනවා ඔයාට මාර බඩගිනිනේ. ඉතින් මිනිහා මොකද කිව්වේ? මිනිහා ඇත්ත කිව්වා. ඇත්තටම මචං මේ මං සතුටුන කාල නැහැ. මං කෑවේ ක්‍රීම් ක්‍රැකරුයි මාමයි. ඇයි උඹ එහෙම කරේ? නෑ මචං මං ඇත්ත කියන්නේ මට සල්ලි නැහැ. මට සීනයක් තිබ්බා. මං කොහොම හරි මේ ට්‍රිප් එකේ යනවා. මම යනවමයි. ඉතින් ඔයාට බුෆේ එකේ කන්න තිබ්බනේ.
නෑ මචං උඹට තේරෙන්නේ නැහැ. මට බුෆේ එක කන්න මට සල්ලි නැහැ. නෑ උඹට කන්න තිබ්බා. උඹට තේරෙන්නේ නැහැ. මම තව අවුරුදු 5ක් විතර මම ඉතිරි කරන්න වෙනවා ඒ බුෆේ එක කන්න හැම දවසෙම. මං එහෙම ඉතිරි කරන්න ගියොත් මට කවදාකවත් මේ සංසාරේ යන්න වෙන්න බෑ. යන්න වෙන්නේ නැහැ. මිනිහා කියනවා යාළුවා කියනවා නෑ ඔයාට තේරෙන්නේ නැහැ. ඔයා ඒ ක්‍රූස් එකේ ටිකට් එක ගත්තම කෑම ඔක්කොම ඒ ටිකට් එකට අඩංගුයි. නොමිලේ. මොකක්? මම මේ සති තුනක් මේ ක්‍රීම් ක්‍රැකරුයි මාමයිට් කෑවා මට chance එක තිබ්බා ඔන්න ඔය මේ බුෆේ එකෙන් කන්න ලසන්නයි පීට්සා උයි චයිනීස් කෑමයි පරාටයි මම මේ ක්‍රීම් ක්‍රැකර් කකා හිටියා. ඔව්. ඔයා ටිකට් එකේ මිල ගෙව්වම අනිත් ඔක්කොම නොමිලේ ලැබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැම ආශිර්වාදයකටම මිල දැනටම ගෙව්වා. උන්වහන්සේ පරිත්‍යාග කරාම උන්වහන්සේගේ ජීවිතය ඔබට ගැලවීම විතරක් නෙමෙයි සියලු ආත්මික ආශිර්වාද ක්‍රිස්තුස් වහන්සේ තුල ලැබුණා. ඔබ ක්‍රීම් ක්‍රැකරුයි මාමයිට් කකා ඉන්නවද? මං කියන දේ තේරෙනවද? ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන්න පුළුවන්. ඒත් අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙලා අපි සියලුම ආත්මික ආශිර්වාද ලබා ගන්න නැත්නම් අපි මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ? අපි ඇත්තටම අපිට උන්වහන්සේ දී තිබෙන ඒ සම්පූර්ණ ජීවිතය අපි නාස්ති කරනවද? උන්වහන්සේ ස්වර්ග බල මණ්ඩලයන්හි නැත්නම් ස්වර්ගීය ස්ථානවල සෑම ආත්මික ආශිර්වාදයකින්ම ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට ආශිර්වාද කළසේක. අපි ජීවත් වෙන්නේ ස්වර්ගීය ස්ථානවල. ඔබට ඒක තේරෙනවද? අපි ජීවත් වෙන්නේ ස්වර්ගීය ස්ථානවල. සමහර වෙලාවට ඔබ ජීවත් වෙන්නේ ඔබේ ප්‍රශ්නය තුල. කොළඹ ඔබේ අභියෝගය තුල. ඔබට දැක්මක් නැහැ ඔබ ස්වර්ගීය ස්ථානවල ජීවත් වෙනවා කියලා. ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ආශිර්වාද ලද්දන්. අපි 21 වෙනි පදය කියවමු. 21 වෙනි පදය 21 වෙනි පදය. මේ වත්මන් යුගයේ පමණක් නොව මතු එළඹෙන යුගයේත් සියලු රාජ්‍ය තන්ත්‍ර බලධාරීන් බලවේග හා අධිපතියන්ද නම් කරන ලද ඕනෑම නාමයකටද වඩා ක්‍රිස්තුස් වහන්සේ අතිශයින් උත්තරීතර කළසේක. සියලු රාජ්‍ය තන්ත්‍ර බලධාරීන් බලවේග හා ආධිපත්‍යයන්ට අභිබව උඩින් උන්වහන්සේ ඉන්නවා. මේ මොකද්ද මේ කියන්නේ? රාජ්‍ය තන්ත්‍ර බලධාරීන් බලවේග ආධිපත්‍යයන් මේ මොකද්ද? ඒ යක්ෂ ආත්මවල තරාතිරම්. ඔබ දන්නවද යක්ෂ ආත්මවල තරාතිරම් තියෙනවා කියලා? යක්ෂ ආත්මවල තරාතිරම් තිබ්බට උන්වහන්සේට ඒ තරාතිරම් ඔබව උන්වහන්සේ ඉන්නවා. ඕකයි කියන්නේ. ඔබ කොතැනද ජීවත් වෙන්නේ? ඔබ මේ ගැන දන්නවා ඇති. සමහර වෙලාවට ඔබ යක්ෂ ආත්මයක් ආවේශ වුණ කෙනෙක් ඔබ දන්නවා ඇති. සමහර වෙලාවට අපි දන්නවා මිනිස්සු ගිහින් කට්ටඩියට ගිහින් කියනවා මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ තැනැත්තාවන් කොහොමද නිදහස් කරන්නේ? මොකක්ද ඒ කට්ටඩිය කරන්නේ? යක්ෂ ආත්මයක් තියෙනවා නම් ඊට වඩා බලයක් ඇති යක්ෂ ආත්මයක්ගේ මේ උදව්ව ඉල්ලගෙන මේ යක්ෂ ආත්මය පරාජය කරනවා. නැත්තම් හිර කරනවා. අපි හිතනවා දැන් මනුෂ්‍යයා නිදහස් කියලා. මනුෂ්‍යයා නිදහස් නැහැ. ඇත්තටම දැන් මනුෂ්‍ය ඊට වඩා බලවත් යක්ෂ ආත්මයක් යට ඉන්නවා. යේසුස් වහන්සේ සෑම යක්ෂ ආත්ම තරාතිරමකට උඩින් ඉන්නවා. ඔබ කොතැනද ජීවත් වෙන්නේ? සමහර ලාට අපි හිතනවා යක්ෂයා උන්වහන්සේට එරෙහිව වැඩ කරනවා කියලා. ඒක ඇත්ත. ඒකෙන් හිතන්න එපා යක්ෂයයි උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ එකම මට්ටමේ ඉන්නවා කියලා. අප තුල ඉන්න ක්‍රිස්තුස් වහන්සේ හැම යක්ෂ බලවේගයකට උඩින් ඉන්නවා. ආමෙන්. කොලොසි දෙවැනි පරිච්ඡේදය මෙහෙම කියනවා 15 වෙනි පදේ මම ඔබට කියවන්නම්.
උන්වහන්සේ බලධාරීන් හා අධිපති නිරායුධ කොට කුරුසිය කරන කොටගෙන උන් පරදා ජයගෙන ප්‍රසිද්ධේ ඔවුන්ව අවමානය කරා. හැම යක්ෂ බලවේගයක්ම උන්වහන්සේ පරාජය කරලා අවමානය කරා. ඔබ කොතැනද ජීවත් වෙන්නේ? ඔබ ජීවත් වෙන්නේ ඔබේ ජීවිතයට බලපාන යක්ෂ බලවේගවලට බයින්ද? නැත්තං ඔබ ජීවත් වෙන්නේ යක්ෂ ආත්ම පාගගෙන ස්වර්ගීය ස්ථානවලද? ඔබ බයින් යක්ෂාත්මට බයින් ජීවත් වෙනවා නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ නෙමෙයි ජීවත් වෙන්නේ. මොකද ක්‍රිස්තුස් වහන්සේ මොකද්ද කියන්නේ වචනේ? ක්‍රිස්තුස් වහන්සේ සමග අපි ස්වර්ගීය ස්ථානවල යක්ෂාත්ම පාගගෙන ජීවත් වෙනවා. සියලු නාමයන්ට අභිබවා උන්වහන්සේට නාමයක් තිබෙනවා. එපිස 2 6වෙනි පදයෙන් 7වෙනි පදයෙන් අපි ඉවර කරන්න යනවා. තවද ක්‍රිස්තුස් වහන්සේ සමග අප නැගිට වූ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමග ස්වර්ග බල මණ්ඩලයන්හි නැත්නම් ස්වර්ගීය ස්ථානවල අපව අසුන් ගැන්වුවා. උන්වහන්සේ අපිව ස්වර්ගීය ස්ථානවල අසුන් ගැන්වුවා. ඔබ ජීවත් වෙන්නේ ස්වර්ගීය ස්ථානවලද? නැත්නම් මෙතනද? එසේ කළේ 7 වෙනි පදය. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල අපට දැකූ කරුණාව කරන කොටගෙන උන්වහන්සේගේ වරප්‍රසාදයේ මහා ධන සම්භාරය මතු යුගවලට පෙන්වන පිණිසයි. උන්වහන්සේගේ කරුණාවයි මහා ධන සම්භාරයයි ඔබට මතු යුගයේ පෙනෙන්න උන්වහන්සේ තුල අවස්ථාවක් තිබෙනවා. අපිට සමහර වෙලාවට උන්වහන්සේගේ කරුණාව ගැන ඇත්තටම පැහැදීමක් නැහැ. ඔව් උන්වහන්සේගේ කරුණාව තියෙනවා පාස්ටර්. උන්වහන්සේගේ කරුණාව හින්දා පාස්ටර් මට ගැලවීම ලැබුණා. ඇත්තයි. උන්වහන්සේගේ කරුණාව ගොඩාක් හොඳයි පාස්ටර්. මම සතුටු වෙනවා. ඇත්තටම ඔබට උන්වහන්සේගේ කරුණාව තේරෙනවද? උන්වහන්සේගේ කරුණාව මතු යුගයන් වලටත් තිබෙනවා. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? මම ඔබට කියන්නම්. අපි ස්වර්ගයට ගියාම උන්වහන්සේ කරුණාවයි යහපත්කමේ අභිමුඛත්වයේ බර අපි දැනගත්තම අපිට ඒක දරා ගන්නවත් බෑ. අපි දවසක් එතන හිටියත් අපි හිතනවා ස්වාමිනී මේ වගේ දෙයක් අපි කවදාකවත් අත්විඳලා නැහැ. මොකක්ද වෙන්නේ? අපි අවුරුදු 10ක් එතන හිටියම අපි ඇවිල්ලා උන්වහන්සේට කියනවා ස්වාමිනී මේක කොච්චර හොඳද? මම හැමදේම අත්දැක්කා ස්වාමිනී. මේකට වඩා කවදාකවත් තව දෙයක් තියෙයි කියලා මට හිතා ගන්නවත් බෑ. උන්වහන්සේ අපි දිහා බලලා කියනවා ඔබට මොකක්වත් තේරෙන්නේවත් නැහැ. තව තියෙනවා. ඉතින් අපි අවුරුදු 50ක් අවුරුදු 100ක් ඔන්න ස්වර්ගයේ ඉන්නවා. ස්වාමිනී අවුරුදු 100කට පස්සේ ස්වාමිනී මේකට වඩා දෙයක් තියෙන්න බෑ. මට හිතා ගන්නවත් බෑ. පුතේ දුවේ ඔබට මගේ කරුණාව තේරෙන්නේ නැහැ. තව ගොඩක් තියෙනවා. අපි අවුරුදු 1000ක් ඉන්නවා. ස්වාමිනී මේකට වඩා තියෙන්නම බෑ. ස්වාමිනී මේකට වඩා තියෙන්න බෑ. මට හිතා ගන්නවත් බෑ. පුතේ දුවේ ඔබට හිතා ගන්නවත් බෑ. තව ගොඩක් තියෙනවා. අපි අවුරුදු මිලියනයක් කෝටියක් අපිට හිතා ගන්නවත් පුළුවන්ද? ස්වර්ගයේ ඉන්නවා. අපි උන්වහන්සේට කියනවා ස්වාමිනී මට හිතා ගන්නවත් බෑ. ඔබේ කරුණාව කොච්චර විශාලද? මට කියන්න ඇත්ත ස්වාමිනී දැන්වත් මම ඔක්කොම අත්දැකලා තියෙනව නේද? මම අවුරුදු කෝටියක් මෙතන ඉන්නවා. දුවේ පුතේ මගේ කරුණාව සාගරයක් නම් උඹ බිඳුවක්වත් අත්දැකලා නැහැ තාම. ක්‍රිස්තුස් වහන්සේගේ මහත් කරුණාව ඊළඟ මතු යුගවල ඔබට අති දකින්න අවස්ථාව තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ. ඔබ කොතැනද ජීවත් වෙන්නේ? ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවත් වෙනවද? මම ආදරය කරන සභා පවුල මම ඔබට මේක පැහැදිලි කරන්න කැමතියි. සමහර වෙලාවට අපි බයිබලය කියවනවා. අපි බයිබලය විශ්වාස කරනවා.
ඒත් අපි බයිබලයේ අනුව ජීවත් වෙන්නේ නැහැ. අපි බයිබලයේ තියෙන ඒ විශ්වාසය අපේ ජීවිතයට ඇතුළු කරලා ඒ අනුව ජීවත් වෙන්නේ නැහැ. බයිබලයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ස්වර්ගීය ස්ථානවල ජීවත් වෙනවා කියලා. ඒත් මොකක්ද අපි කරන්නේ? අපි මෙතන ඉඳන් අපි ජීවත් වෙනවා. අපි පහතට ඇවිල්ලා අපි ජීවත් වෙනවා. සමහර වෙලාවට මොකද්ද වෙන්නේ? මම පුටුවක් ගන්නම් ඔබට පෙන්වන්න. අපි මෙතන ඉන්නවා. මෙන්න පුටුව. මම ඉඳ ගන්නවා. මම ඉඳ ගන්නතම ඔන්න පිටිපස්සින් ඉන්න අයට මාව පේන්නේවත් නැහැ. නේද? මම ස්වර්ගීය ස්ථානවල නෙමෙයි දැන් ඉන්නේ. මම කොහෙද ඉන්නේ? මම මෙතන පල්ලෙහා ඉඳගෙන මම උඩ බලාගෙන ඉන්න ස්වාමිනී මට උදව් වෙන්න. මට මෙතන ප්‍රශ්න තියෙනවා. මට මෙතන අභියෝග තියෙනවා. මට මේකෙන් එළියට එන්න බෑ. ස්වාමිනී මොකක් හරි කරන්න. මම ඕන කාටෙන්ද බලන්නේ. මම මෙතන මම පල්ලෙහා නාරහෙම්පිට රාජගිරිය දෙහිවල කොළඹ ලංකාවේ ස්වාමිනී මට මොන හරි උදව්වක් කරන්න. ඔබ ස්වර්ගීය ස්ථානවල ජීවත් වෙනවා. ඔබ මොන කාටෙන්ද උන්වහන්සේ දිහා බලන්නේ? දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග අපිව ස්වර්ගීය ස්ථානවල ඉඳවුවා. මෙතන ඉන්නේ නැතුව සභා පවුල මොකද අපි කරන්න ඕනේ? අපි ස්වර්ගීය ස්ථානවලට ගිහින් උඩින් බලාගෙන අපි අපේ ප්‍රශ්න දිහා බලාගෙන අපි අපේ අභියෝග දිහා බලාගෙන අපි කියන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ සමග ක්‍රිස්තුස් වහන්සේ තුල මෙතන ඉඳන් යාඥා කරනවා. යාඥාවේ බලය වචනවල බලයක් නෙමෙයි. හොඳට සිංහල කතා කරන්න පුළුවන් හින්දා යාඥාව හොඳ වෙන්නේ නැහැ. ඔබ මොන කාටෙන්ද යාඥාව දිහා බලන්නේ? ඔබ ස්වර්ගීය ස්ථානවලින් ඔබ බලනවාද? අද අපි යාඥා කරන්න යනවා. සමහර වෙලාවට අපි හිතනවා අරයා ලස්සනට යාඥා කරනවා. එයාගෙන් යාඥාවක් ලබා ගත්තොත් මරු. උන්වහන්සේට ඒව වැඩක් නැහැ. උන්වහන්සේ බලන්නේ අපේ ඇදහිල්ල. කොතන තියෙන ඇදහිල්ල තියෙන්නේ? ස්වාමිනී මට උදව් වෙන්න මම මෙතන පල්ලෙහා ඉන්නවා. ඔබ වහන්සේට මට උදව් වෙන්න පුළුවන් නේද? නැත්නම් අපේ ඇදහිල්ල තියෙන්නේ ස්වාමිනී මම ඔබ සමග මම ස්වර්ගීය ස්ථානවලින් මම බලාගෙන මම යාඥා කරනවා. අය ඔබ වහන්සේ කැමැත්ත ඉටු වේවා. මම බය වෙන්නේ නැහැ ස්වාමිනී. යක්ෂ බලවේග වලට මම බය වෙන්නේ නැහැ. මම ස්වර්ගීය ස්ථානවලින් යක්ෂ බලවේග පාගෙන මම යාඥා කරනවා. ඔබ වහන්සේ කවුද කියලා මම දන්නවා. ඔබ වහන්සේ තමයි මාව මෙතන තැබ්බේ. ඔබ වහන්සේ හින්දා මට යාඥා කරන්න පුළුවන්.